समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स ममं वा भिक्खवे परिअवन्नं भासेयुं धम्मस्सवा अवन्नं भासेयुं संघस्सवा अवन्नं भासेयुं तत्र तुम्हेहिन आघातो न अपपञ्चयो न चेतसो अनबिरन्धि करणीयो ममं वा भिक्खवे परिअवन्नं भासेयुं धम्मस्सवा अवन्नं भासेयुं संघस्सवा अवन्नं भासेयुं तत्र चेतुं मे असंसत कुपिता वा अनन्तमनावा तुम्हं येन संसतेन अन्तरायो ममं वा भिक्खवे परिवन्नं भासेयुं धम्मस्सवा वन्नं भासेयुं संघस्सवा वन्नं भासेयुं तत्र तुम्हेहिन आनन्दो न सोमनस्सं न चेतसो उब्बिलाविततं करणीयं ममं वा भिक्खवे परिवन्नं भासेयुं धम्मस्सवा वन्नं भासेयुं संघस्सवा वन्नं भासेयुं
තත්‍ර චේතුම් මේ ආනන්දිනෝ සුමනා උබ්බිලාවිනී තුම්හං ඒවස්ස තේන අන්තරායෝති. විහාරාධිවාසී ගෞරවනීය අපේ සුදස්සි පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ඇතුළු සදා පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද මේ දේශනාවේ දායකත්වයේ දරමින් උතුම් ධර්ම දානමය මහ පිංකම් සිද්ධ කරන අබේරත්න බණ්ඩාර තෙන්නකෝන් මහත්මාණන්, ඒ වගේම රේණුකා බේරත්න මහත්මනිය ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණාබිලාෂී ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනේ, එළඹ ගෙවිගෙන යන මේ වස්සාන කාල සීමාවේ මේ සොඳුරු භූමියක පිහිටලා තියෙන විහාරස්ථානයේ සිට එක් ධර්ම දේශනාවක් ගෞරවාදරයෙන් යුක්තව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් අපේ සුදස්සි හාමුදුරුවොත් අනෙකුත් මහා සංඝරත්නයේ අවවාදානුශාසනා මත අබේරත්න බණ්ඩාර මහත්මාණන් පවුලේ හැම දෙනාම එසේ මානිකුත් පින්නතුන් මේ හැම දෙනාම එකතු කරගෙන ධර්මලාභේ ලබන්නටයි මේ උතුම් පින්කම් මෙසේ සූදානම් කරගන්නට යෙදුනේ. මේ විහාරස්ථානය සඳහන් කළ පරිද්දෙන් කලක් අභාවයට පත්ව තිබිලා නැවත වාරයක් පිසුදස්සි හාමුදුරුව ඇතුළු මහා සංඝරත්නය මෙසේ වැඩම කරවීමෙන් නැවත කාගෙත් වන්දනමානයට පූජාවට සුදුසු පූජනීය භූමියක් හැටියට පවත්වාගෙන යන්නට උත්සාහ දරන කාලයක්. ඉතින් මේ භූමිය හරි සොඳුරුයි, කාගෙත් ශ්‍රද්ධාවත් ඒ වගේම විශේෂයෙන් බොහෝ දේ හොයන ලෝකයේ ඇතුලේ තමන් ගැන හොයන කෙනෙකුට නම් හරි අගී ඇති තැනක්. තමන්ගේ ආධ්‍යාත්මීය චිත්ත විමුක්තියක් පිණිස සිත වඩනවා නම් සිත වඩන උත්තමයෙකුට සොඳුරුතම තැනක්. ඒ නිසා මේ වගේ තැනකට සුදස්සි හාමුදුරුව ඒ වගේම වැඩ ඉන්න අනිකුත් හාමුදුරුව අපි උන්වහන්සේලා පිළිබඳව හොඳට දන්නවා. උන්වහන්සේලා වගේ රත්නත්‍රයේ කෙරෙහි ශ්‍රද්ධා සම්පන්න, ඒ වගේම ජීවිත පැවැත්මේ ලැජ්ජ බය ඇතුව කටයුතු කරන උතුමන් වහන්සේලා මේ විහාරස්ථානයට ලැබීම ඔබට ලාභයක්. ඒ ලාභය පරිස්සම් කරගන්න කියන අවවාදයේ දේශනාව ආරම්භෙම කරනවා. උන්වහන්සේලා තරුණ හාමුදුරුවරු, ඒ නිසා උන්වහන්සේලා ගෞරවයෙන් වගේම ආදරයෙන් බලාගන්න රැකගන්න කියන මතක් කිරීම දේශනාව ආරම්භයේම පින්නතුනේ සිහි කරන්නට ඕන. ඒ ගැන එපමණකටම සිහිපත් කරන්නට ඉඩ තබමින් මේ විහාරස්ථානය දවසින් දවස කාගෙත් සිත් නිවමින් සනසමින් අභිවෘද්ධියට පැමිණේවා. පූජනීය මහා සංඝරත්නයටත් දායක පින්වත් ඔබ සියලු දෙනාටත් සුවසේ ගුණ පිළිවෙත් පුරා ගැනීමටත් වාසනා භාග්‍ය ලැබේවා.
හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනි දැන් දේශනාව ශ්‍රවණය කරමු. පින්නතුනි මාතෘකා කලේ තරමක් දීර්ඝ සූත්‍ර දේශනාවක, තරමක් නෙමෙයි හුඟක් දීර්ඝ සූත්‍ර දේශනාවක පුංචි දේශනා පාඩයක්. මේ මුළු සූත්‍රයම අද දේශනා කරන්නේ නැහැ. මේ සූත්‍රයේ ආරම්භයේ අපි කාටත් වැදගත් වෙන කාරණා ටිකක් ඇතුළත් කොටසක් තියෙනවා. අන්න ඒ කාරණේ පමණයි අද මේ දේශනාවට දේශනා කරන්නේ. මේ දේශනාව සූත්‍ර පිටකයේ දීඝනිකායටයි අයිති. දීඝනිකායේ පළවෙනිම සූත්‍රය තමයි පින්නතුනි බ්‍රහ්මජාල සූත්‍රය. මොකද සූත්‍රයේ නම බ්‍රහ්මජාල සූත්‍රය. ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ ආරම්භකම අවස්ථාව, එහෙමත් නැත්නම් මේ දීර්ඝ සූත්‍රය දේශනා කරන්න මුල් වෙච්ච සිද්ධිය තමයි අද දේශනා කරන්නේ. මේක දීඝනිකායේ පළවෙනි සූත්‍රය කිව්වට කමකුත් නැහැ. මුළු මහත් සූත්‍ර පිටකයේම පළවෙනි සූත්‍රය හැටියට කිව්වට කමකුත් නැහැ. මොකද දීඝනිකායේ පළවෙනි සූත්‍රය කියන්නේ කොහොමත් සූත්‍ර පිටකයේ පළවෙනි සූත්‍රය තමයි. පින්නතුනි එක කාලෙක අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයේ එක්ක ඔය රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර දීර්ඝ මාර්ගයකට අවතීර්ණ වුණා. රජගහ නුවරත් නාලන්දා නුවරත් අතර දීර්ඝ මාර්ගයකට බැසගත්තා. මොකද්ද දීර්ඝ මාර්ගය කියන්නේ? දීර්ඝ මාර්ගයක් කියලා කියන්නේ උච්චර දුර ඉස්සරහට නම් ආය යන්න බෑ කියලා ආපහු හැරිලා යන්න කල්පනා කළොත් ඒත් දුරයි. ඉස්සරහට ගියත් දුරයි, එච්චර යන්න බෑ කියලා ආපහු හැරෙන්න හැදුවොත් එහෙම හැරිලා යන්නත් දුරයි. අන්න එහෙම මාර්ගයකට කියනවා මොකක් කියලාද? දීර්ඝ මාර්ගයක් කියලා. අපිත් ඉන්නේ එහෙම එක තමයිනේ. ඒ මොකද්ද? සංසාරේ තමයි. සංසාරේ. දැන් දහමිත් කියනෝනේ ඔය සංයුත්ත නිකායේ අනම තග්ග කියලා සංයුත්තයක් තියෙනවා. ඔය සංයුත්තේ පුරාම කියනවා අනම තග්ගෝ යං භික්කවේ සංසාරෝ, මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි කියලා. අහලා තියෙන්නේ නේද මේවා? අහලා තියෙන්නේ. පුබ්බා කෝටින පඤ්ඤායති, මේ සංසාරේ පණවන්න පෙන්වන්න බෑ කියන්නේ මොකද්ද? මොකද්ද? කෙලවරක්. අහලා තියෙනවනේ? හරි. කෙලවරක් කිව්වහම ඔතන පුංචි නෙවෙයි බරවැරුම් නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. කෙලවරක් මේ සංසාරේ අනවරාග්‍රයි, මේ සංසාරේ කෙලවරක් පණවන්න බෑ කියලානේ කියන්නේ. ඔක අයි කිව්වහම මොකද සමහර හාමුදුරුවරුත් බනට මේක කියනවා. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් කෙලවර කිව්වහම මුල් කෙලවර කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා අවසන් කෙලවර කියලා එක්කුත්. දැන් මේ සංසාරය අනවරාග්‍රයි, මෙහි කෙලවරක් පණවන්න බෑ කියනවා නම් මුල් කෙලවරද පණවන්න බැරි, අග කෙලවරද පණවන්න බැරි, දෙකමද? කියන්නකෝ බලන්න. දෙකම. ඇත්තටම මම ඒකයි කිව්වේ හාමුදුරුවෝ බණටත් ඕක කියනවා කියලා. මේ සංසාරයේ ආරම්භක කෙලවරක් අවසාන කෙලවරක් පෙන්වන්න බෑ කියලා. හැබැයි මේක මුළුමනින්ම වැරදි. මුළුමනින්ම වැරදි. දැන් අවසන් කෙලවරක්
පෙන්වන්න පනවන්න බැරි නම් අපි මේ සාදුකාර දෙන නිවන ඒකෙන්ම බොරුවක් වෙන්නේ නැද්ද? ඈ නේද? එතකොට අපි මේ සාදුකාර දෙන නිවන එතනම බොරු වෙනවා. ඒ ඉතින් කෙලවරක් නැත්තම් නිවන මොකද්ද? එහෙනම් නිවන බොරුවක් වෙනවා. එහෙනම් නිවන කෙලවර නොවෙනවා. මතක තියාගන්න. බණ පොතේ කියන්නේ හරියට මේ ධර්මය අල්ලන්න ඕන පිනුදුනේ. එකෙක් වේ වලිගෙන් අල්ලපු සර්පයා වලිගෙන් ඇල්ලුවොත් දෂ්ට කරනවා අපිට හිතෙයි මේක හරි සරලයි කියලා. නමුත් පින්නතුනේ මේ මතය සමාජගත වුණොත් එහෙම බරපතල මිත්‍යා දෘෂ්ටි වලට සත්වයෝ යන්නේ නැද්ද? ඇයි පින්නතුනේ සංසාරේ කෙලවරක් නැහැ නේ. එතකොට අපි නිවන් දකින්න හදන්නේ මොකටද? එතකොට ඒ උත්සාහය මත අරින්නේ නැද්ද පුද්ගලයෝ? උත්සාහය මත අරින්න පුළුවන්. ඉතින් නිවන කෙලවරක් නෙමෙයි නම් මොකටද ඕක කියලා. එහෙනම් මතක තියාගන්න ධර්මයේ කියන්නේ එහෙම නෙමෙයි. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ මහණෙනි මේ සංසාරයේ අනවරාග්‍රයි. පුබ්බා කෝටින පඤ්ඤායති. මුල් කෙලවරක් පන්නවන්න බෑ. එච්චරයි. ඒ කියන්නේ මේ සංසාරයේ අහවල් දවසේ පටන් ගත්තා ඊට කලින් තිබ්බේ නෑ කියලා කියන්න බෑ. හැබැයි අවසන් කෙලවර පනවන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ නිර්වාණේ භව නිරෝධය. ආරම්භක කෙලවර තමයි පෙන්වන්න බැරි. ඒ කියන්නේ මේක අහවල් දවසේ තමයි ওই සංසාරේ කියන එක පටන් ගත්තේ. ඔయిత කලින් නම් මං සංසාරේ හිටියේ නෑ කියලා හොයන්නත් බෑ. හොයලා වැඩකුත් නෑ. හොයන්නත් එපා. එහෙම වුණාම තමයි ඔහොම කිව්වහම තමයි හොයන්නම හිතෙන්නේ උනරනේ. අපේ හිතේ හැටි එහෙමනේ. දැන් ඉතින් හිතනවා හොයන්නම ඕන. වැඩපළ ඕනෙත් නැහැ, උයාපිහන්න ඕනෙත් නැහැ, සංසාරේ මුල හොයන්න ඕනේ කියලා සමහර විට උපාසකම්මලට හිතෙන්න පුළුවන්. එහෙම හොයුවොත් මොකද වෙන්නේ? ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ අන්තිමට ඕකත් කියනවා. සංසාරේ මම මුලක් හොයනවා කියලා හොයාගෙන ගියා කියන්නකෝ. තව අවුරුදු 20ක් තිස්සේ හොයලා අපි මරණාසන්නයි කියන්නකෝ වයසට ගිහිල්ලා. ඒත් පුළුවන් වේද මුලක් හොයාගන්න? මුලක් හොයාගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? Taman ඩාය හොයන්න කාලයක් නැති බවත් Taman දන්නකොට මුල හොයාගන්නත් බැරි වෙනකොට ඒ වෙනකොටත් එක්කෝ අපිට හිතෙනවා මේ සංසාරේ එහෙනම් ඉබේ පටන් ගන්න ඇති. ඉබේ පටන් ගත්තා කියන එක එදත් තිබිච්ච බලවත් මිත්‍යා දෘෂ්ටියක්. ඒකට කියනවා අදිච්ච සමුප්පන්න වාදේ කියලා. මිත්‍යා දෘෂ්ටියක්. නැත්තම් හිතෙන්නේ මොකද්ද? මුලක් හොයාගෙන ගිහිල්ලා මුල හොයාගන්න බැරි වෙච්ච ගමන් ඉබේ හටගත්තා කියලා පැත්තට යන්නේ නැත්තම් ඊළඟ පැත්තට වැටෙනවා අපි. එහෙනම් ඕක කවුරු හරි දෙයියෙක් මවන්න ඇති. ඊශ්වර නිර්මාණවාදේ. එයි අපිට උත්තර හොයාගන්න බැරි තැන්වල අපි තීන්දුව වලට යන්නේ ওই වගේ වරද නැද්ද? ওই වගේ තීන්දුව වලට තමයි යන්නේ. අන්තිමට මොකද වෙන්නේ? ඕන් නැති එකක් හොයන්න ගිහිල්ලා මරණාසන්න පින්නතුනේ මිත්‍යා දෘෂ්ටික වෙලා ජීවිත කෙලවර කරනවා. මිච්ඡා දිට්ඨි භික්කවේ පරම වජ්ජා. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය යනු මෙලොව තියෙන බරපතලම කර්මයයි. බැරෑරුම්ම වරදයි. දැන් අපි අහලා තියෙනව නේද? ආනන්තරීය කර්ම කියලා. පහක්. ඇයි ආනන්තරීය කියන්නේ කියලා නම් විස්තර කරන්න මේක වෙලාව නෙමෙයි. මාතෘකාව එක නොවන නිසා. මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, නරක සිටිවිල්ලකින් බුද්ධ ශරීරයේ ලේසොලවන කර්මය සහ සංඝ බේද කර්මය. ඔය පහෙන් බරපතලම කර්මය මොකද්ද? ඔය පහෙනුත් බරපතල මේක.
සංඝ බේද කර්මය. ඔය පහෙනුත් බරපතලම කර්මය සංඝ බේද කර්මය. අනික් කර්ම කළාමයි කියමු. ඒ භවයේ ධර්මය අවබෝධ කරගන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ හමු වෙලා මුණ ගැහිලා බණ අහන්නත් පුළුවන්. සංඝ වේද කර්ම කළොත් ආයේ ඒ අත්භවයේ ධර්මය අවබෝධ කරනවා තියා බණ අහනවා තියා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මුව මඩලවත් අය බලන්න බෑ ජීවිතේ. එක ඊතරම් බැරෑරුම්. හැබැයි පොඩි සහනයට කාරණයක් කියන්නම්. ඕක ගිහි අයට කරන්න බෑ. බුදු අම්මු ඇති අන්තම් කියලා හිතෙනවා ඇති සමහර විටනේ. ඕක ගිහි අයට කරන්න බෑ. ඕක කරන්න පුළුවන් වෙන්නේ ස්වාමින් වහන්සේ නමකට. ඒ ස්වාමින් වහන්සේ නමත් පැවිදි උපසම්පදාවට පත් වෙලා ඉන්න ඕන. නැත්තම් බෑ. හැබැයි උපසම්පන්න ස්වාමින් වහන්සේ නමක් අතින් ඒ බරපතල කර්මය කෙරෙන්න දරදිය අදින වැඩ සමහර විටකදී ගිහි අය කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා ගිහි කියන්නේ ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි. කවදාකවත් ජීවිතේ පින්වත ඉගෙන ගන්න කිසිම කෙනෙක් අසමගි කරන්න එපා. පුළුවන් තරම් සමගි කරන්න. පුද්ගලයෙක් අසමගි කරනවා නම් පින්නතුනේ ඒ මොහොතට හරි රහට දැනෙයි. ඕක හෙනයක් වෙන දවසක් එනවම තමයි. ඕක හරි බැරෑරුම් දෙයක් පින්නතුනේ. පුද්ගල අසමගියක් හදනවා කියන එක. බුදුහාමුදුරුව වදාලා යම් ගිහි පිරිසක් අතර අසමගියක් හදනවා නම් ස්වාමින් වහන්සේ නමක්. හරි. යම් ගිහි පිරිසක් අතර අසමගියක් හදනවා ස්වාමින් වහන්සේ නමක් මුල් වෙලා. බුදුහාමුදුරුව වදාලා ඒ භික්ෂුව දැක්කම අය නැගිටින්න එපා කියලා. ඒ භික්ෂුව දැක්කම වඳින්න එපා. කැමති නම් වඳින්න නැතුව ඉන්න පුළුවන්. බුදුහාරෝ එපාම කියලා වදාලේ නැහැ. කැමති නම් ඒක නොකර ඉන්න පුළුවන්. දානේ නොදී ඉන්න පුළුවන්. හැබැයි ඒ දැක්කම නැගිටින්නේ නැත්තේ, දැක්කම වඳින්නේ නැත්තේ අනේ ඔයා කාට මොකටද මං වඳින්නේ කියන අදහසින් නෙමෙයි. මෙතෙක් වැඳපු මිනිස්සු ඇයි මට වඳින්නේ නැත්තේ කියලා කල්පනා කරලා උන්වහන්සේ වරද අත්හැර ගනීවා කියන ඇතුලේ කරුණාවකින්. හැම වෙලාවෙම චේතනාව පිරිසිදු වෙන්න ඕන. පැහැදිලි නේද පින්නතුනේ? හැම වෙලාවෙම චේතනා පාරිශුද්ධිය කියන එක හරිම වැදගත්. මේ ධර්මදේශනාව වුණත් මට කුසලයක් වෙන්නේ මම මගේ චේතනාව හරියට හදාගත්තොත්. එහෙම නැතුව මම බණකට වැඩම කරන්න පින්නතුනේ මට ලැබෙන පුද සත්කාර බලාපොරොත්තුවක් ඇතුළේ තියාගෙන නම් කියන බණ රහට ඔබට දැනේවි. නමුත් මා තුල කුසල් පැත්ත වැඩෙන්නේ නැහැ. ඒ චේතනාව පිරිසුදු නැහැ. හැබැයි මේ දේශනාව අහලා මේ ඇත්තෝ රත්නත්‍රය කෙරෙහි පහදීවා සංසාර දුකෙන්ම මිදෙත්වා කියලා ඇතුළාන්තේ බලවත් ප්‍රාර්ථනාවක් මගේ ළඟ තියෙනවා නම් ඔන්න මේ දේශනාවේ වචනයක් ගානේ මට කුසලයේ වැඩෙනවා පුදුම විදියට. චේතනාව තමයි හදන්න ඕනේ. බොහෝ මිනිස්සු බාහිරින් ඇඟපත මහන්සි කරවලා හරියට පිංකම් කියලා දේවල් කරනවා පහුවදට නිදියන්න තරම්. හැබැයි හැමදේම හදලා මෙරිලා පිංකම් කරපු මිනිස්සු හරියට හිත හදාගෙනද කියලා බැලුවොත් පිංකම ඇතුලේ පිංකම් කරන බොහෝ දෙනෙක් පිංකම් ඇතුලේ හරියට හිත පිහිටුවා ගන්න දක්ෂ නැහැ. ඒක හරිය අපරාධයක් පින්නතුනේ. ඉතින් සංසාරේ එහෙනම් මතක තියාගන්න ආරම්භක කෙලවරක් තමයි පණවන්න බැරි. අන්තිම කෙලවරක් පණවන්න බැරි නෑ පින්නතුනේ. ඒක තමයි නිර්වාණය භව නිරෝධය. කොහොම හරි
දැන් බුදුරජාණන් වහන්සේ නාලන්දා නුවරත් රජගහ නුවරත් අතර දීර්ඝ මාර්ගයකට මහා සංඝරත්නයක බැහැලා වඩිනවා. අතරමඟදී ඔය පාරට දෙන්නෙක් එකතු වුණා. කවුද දන්නවද? සුප්පිය කියලා පරිබ්‍රාජකයෙකුයි ඒ පරිබ්‍රාජකයාගේ අතවැසියා වෙච්ච බඹදත් කියලා මානවකයෙකුයි. පරිබ්‍රාජකයෝ කියන්නේ ඒ කාලේ ඉඳපු තවත් එක පැවිදි කණ්ඩායමක්. හරි. එක පැවිදි කොට්ටාසයක්. දැන් අතරමඟින් එකතු වුණා සුප්පිය තමයි පරිබ්‍රාජකයා, එයාගේ අතවැසියා තමයි බඹදත්. දෙන්න එකතු වුණා. සුප්පිය බුදුහාමුදුරුවෝයි සංඝරත්නයයි දැක්ක විතරයි, දැක්ක තැන ඉඳලා බුදුහාමුදුරුවන්ටයි සංඝයාටයි දොස් කියනවා. කෙලවරක් නැහැ, ඉවරයක් නැහැ. බුදුරජාණන් වහන්සේටයි සංඝරත්නයටයි දොස් කියනවා දැන් සුප්පිය. එයාගේම අතවැසියා වෙච්ච බඹදත් ඊට ඉඳුරාම වෙනස්. බඹදත් බුදුරජාණන් වහන්සේටයි සංඝරත්නයටයි ගුණ කියනවා. දැන් මේ එකට යන දෙන්න. එකට යන දෙන්නගෙන් මේ සුප්පිය කියන පරිබ්‍රාජකයා රත්නත්‍රයට ඉවරයක් නැති වෙන්න දොස් කියනවා. බඹදත් ගුණ කියනවා. ඔන්න බලන්න එක පාරේ ගියත් පින්නතුනේ පුද්ගලයන්ගේ තියෙන වෙනස් බව අදහස් වශයෙන් එක්කෙනෙක් එක්කෙනෙකුට වෙනස්ද නැද්ද? වෙනස් පින්නතුනේ. දැන් එහෙනම් අපිට අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ද මුළු මනින්ම 100% මට ඕනම විදිහේ කෙනෙක් බාහිර ලෝකෙන් බෑ පින්නතුනේ. කවදාකවත් මහන්සි වෙන්න එපා ජීවිතේ මට ඕන විදිහේ ලෝකයක් හමු වෙන්න ඕන කියලා. එහෙම වෙන්නේ නැහැ. කවදාකවත් එහෙම හිතන්න එපා. බොහෝ වෙලාවකදී අපේ ජීවිතවල සැනසෙල්ලක් නැති වුනහම බොහෝ අය කියන එක තමයි අනේ උන් හින්දා තමයි මං දුක් විඳින්නේ, මුන් හින්දා තමයි දුක් විඳින්නේ, උන් එහෙම කළේ නැත්තම් අපිට දුකක් නැහැ, මුන් මෙහෙම කළා නම් මට නිවීමක් තියෙයි. හැම වෙලාවෙම අපි හිතනවා අපේ දුකට වගකිව යුත්තෝ එළියේ ඉන්නවා කියලා. ජීවිතේ දැවෙන්න, තැවෙන්න, පිච්චෙන්න, දුක් වෙන්න වැරදිකාරයෝ අපි එළියෙන් හොයනවා පුළුවන් තරම්. බලන්න නැද්ද කියලා පින්වත්නි. හැම වෙලාවෙම මගේ දුකට වගකිව යුත්තා මෙයා කියලා එළියෙන් කෙනෙක් හොයනවා. මනුස්ස ලෝකෙන් මිනිහෙක් හොයාගන්න බැයි නම් උඩින් යන ග්‍රහයෙක් හරි අල්ල ගන්නවා. බලන්න නැද්ද කියලා. අපි හැම වෙලාවෙම හිතනවා මේක මගේ ප්‍රශ්නයක් නෙවෙයි, මට නිවීමෙන් ඉන්න තිබ්බා මුන් හොඳට හිටියානම්. ඒ නිසා අපිට සැනසෙනවා නම් සැනසෙන්න පුළුවන් ඔය කියන විදිහට අපිට ඕන විදිහට ලෝකෙ වෙනස් වුණොත්. ඒක කවද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්? මොකද වෙන්නේ? කවදා ඕක වෙයිද? ඊළඟ ආණ්ඩුවෙන්වත් වෙයිද? මේ කියන්නේ සිනාවට නෙමෙයි. පින්වත්නි, කොහොමද අපි මේ ලෝකෙන් එහෙම එකක් ලබන්නේ? මට ඕනම විදිහේ ලෝකයක් ලබා ගන්න පුළුවන් මට අනෙක් මිනිස්සුන්ට හිත නැත්තම් ඒ මිනිස්සුත් හිතන්නේ මගේ හිතෙන්ම නම්. එහෙම වෙයිද? එහෙම වෙන්නේ නැහැ පින්නතුනේ. දක්ෂ වෙන්න පින්නතුනේ නැව පෙරළුණාට පස්සේ මුහුදට බැනලා වැඩක් නැහැ පින්නතුනේ රළ වැඩි කියලා. එතන තියෙන්නේ කපිතාන්ගේ අදක්ෂකමමයි. එහෙම නේද? ඒ නිසා කවුරු හරි ඉන්නවනම් නැව ආරක්ෂිතව යාත්‍රා කරන්න මුහුදේ රළ ඉවර වෙනකන් කවදාකවත් එයාට මේ නැව යාත්‍රා කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නැවෙන් කවදාවත් ඈතර යන්න වෙන්නේ නැහැ යාට. ඔය සසල වෙන එක මුහුදේ හැටි කියලා අපි දැනගන්න ඕන. ඉස්සෙල්ලම ඔය සසල වෙන එක මුහුදේ හැටි. ඒ මුහුදේ යන්න මං
පුහුණු වෙන්න ඕන. ඒ පුහුණුව තමා තුල හදා ගන්නවා මිසක පින්නතුනේ මුහුද රළ නැති වෙලා සංසුන් වෙනකන් අපිට ඉන්න පුළුවන්ද? එහෙම බෑ. මේ කියන්නේ ඔබේ ජීවිතය ගැන. බාහිර පුද්ගලයන්ගේ කතාබහ, බාහිර පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම්, බාහිර පුද්ගලයන්ගේ අඳින පළඳින විදි, බාහිර පුද්ගලයන්ගේ ගමන බිමන, බාහිර පුද්ගලයන් කොණ්ඩේ කපන විදිය වවන විදිය මේ වයින් ඇතුලාන්තේ කම්පණය වෙනවා නම් කලබල වෙනවා නම් නොසන්සුන් වෙනවා නම් ඒක ලෝකේ වරද නෙවෙයි ඔබේ අදක්ෂකමමයි. අපි අපේ ජීවිතේ පුරුදු කරන්න ඕන මොකද්ද? ලෝකය කෙසේ වුවත් මගේ ඇතුලාන්තය සසල නොවෙන්න. දැන් ඒක මේ වගේ දෙයක්. ලිඳක් තියෙනවා නම් ලිඳෙන් වතුර ගන්නකොට සමහර මිනිස්සු පින්නතුනි එක එක තාලෙට වතුර ගන්නවානේ. දැන් නම් ලිං වලින් වතුර ගන්නව අඩුයිනේ. නමුත් සමහර අය ලිඳට වතුර ගන්න ආපුවාම පින්නතුනේ බලන්න උඩ ඉඳලා වේගෙන් බාල්දිය දානවා ලිඳට. එතකොට ලිඳ බොර වෙලා යනවා. තවත් සමහර අය පින්නතුනේ දාන බාල්දිය ලිඳේ පතුලේ අන්නනවා ගිහිල්ලා. එතකොටත් ලිඳ බොර වෙනවා. තවත් සමහරු භාගයක් වතුර පිරුණාම උඩට ඇදලා ආයි වේගෙන් අතාරිනවා ඇතුළට ගිහලා ඉතුරු ටික පිරෙන්නේ. එතකොටත් ලිඳ බොර වෙනවා. ගමක මිනිස්සු විටින් විට ඇවිල්ලා ලිඳක වතුර ගන්නකොට හැමෝම බොහොම සංසුන්ව මං වගේම වතුර ගනීවි කියලා එකක් බලාපොරොත්තු වෙන්නේ. කොහොමද අපි? පුළුවන්ද? බෑ. කරන්න තියෙන්නේ දැන් එක දෙයයි. කොයි විදිහට වතුර ගත්තත් කැළඳෙනවා නම් මඩ උඩ එනවා නම් ප්‍රශ්නය තියෙන්නේ මොකද්ද? ලිඳ ඇතුලේ මඩ. හොඳම වැඩේ තමයි මොකද කරන්නේ? දවසක ඔක්කොම එකතු වෙලා හොඳට ලිඳ සුද්ධ කරලා පිරිසිදු කළා නම් මොකද වෙන්නේ? මොන මිනිස්සු ඇවිල්ලා මොන තාලෙට බාල්දිය දැම්මත් බොර වෙන්නේ. අපි කරන්නේ මොකද්ද දැන්? අපි ඇතුලාන්තේ මඩ පිරිසිදු කරගන්නේ නැතුව උත්සාහ කරමින් ඉන්නවා ගමක මිනිස්සු බාල්දිය ලිඳට දාන හැටි වෙනස් කරගන්න. එක විදිහකට දාගන්න බාල්දිය. බාල්දි නම් අපි දාගන්නවා. මේ කියන ඒවා පින්වත් මේ උපමාවලින් කියන්නේ අපිට තේරුම් ගන්න පහසු වෙන්නයි. ජීවිතේ අපිට අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මේවා මෙහෙම වෙන්න ඕන. මේවා මෙහෙම වෙන්න ඕන. දැන් හාමුදුරුවෝ වෙච්ච මට බලාපොරොත්තු වෙන්න පුළුවන් ද පින්නතුනේ මිනිස්සුන්ගෙන් මං කැමති විදිහම දානයක්? ඒක මට බලාපොරොත්තු වෙන්න බෑ. අනුන්ගේ ගෙදරක අනුන්ගේ ලිපක් උඩ ඉදෙන බතක් ගැන මං කොහොමද නිගමන තියාගන්නේ? ලේසිම වැඩේ තමයි ගේන ඕන එකක් වළඳන්න මම මගේ හිත හදාගන්න එක. මට කරන්න පුළුවන් වැඩේ එච්චර නේද පින්නතුනේ? මට කරන්න පුළුවන් වැඩේ එච්චරයි. එතකොට මොකද වෙන්නේ? ලෝකය මොන දේවල් මොන හැටියට වුණත් Tamange කැළඹීමක් නැහැ. මේ කියන්නේ වහින වැහිවලට වහින්න ඉඩ දෙන්න ඔබට තියෙන්නේ gedara වහලේ හදාගන්න විතරයි. gedara වහලේ හදාගන්න අසමර්ථ කුසීතයෝ වැස්සට බැන පින්නතුනේ වතුර වැටෙන තැන් වලට ටිම්බෙලෙක තියෙනවා. ඕක නේද කරන්නේ? ඒ හින්දා හොඳට තේරුම් ගන්න ලෝකයේ හැටි එහෙම තමයි. දැන් අර එක පාරේ එකට යන දෙන්න බලන්නකෝ සුප්පිය බනිනවා බඹදත් ಗುಣ කියනවා. ඉතින් ඔහොම ගිහිල්ලා ඔය නාලන්දා නුවරයි රජගහ නුවරයි අතර තැනක් තියෙනවා අම්බලට්ටිකා කියලා.
අම්බලට්ටිකාවේ තියෙනවා රජවරු එහෙම යනකොට නවාතැන් ගන්න රැයක් එහෙම නවතින්න ඕන වුණාම නවතින්න හදපු තැනක්. රජගෙදරක්ම තමයි ඒක. හැබැයි ඒ කාලේ සංචාරක ජීවිතයක් ගත කරන පැවිද්දන්ටත් එතන විවෘතව තිබුණ රැයක් එහෙම පහන් කරන්න පුළුවන් වෙන්න. බුදුරජාණන් වහන්සේ සංඝ රත්නයයි එදා රාත්‍රියේ ගත කරන්න අර රජගෙදරට වැඩියා. වැඩම කරලා ටිකක් වෙලා යනකොට කරුමේක මහත මේන් අර දෙන්නත් ඒකටම එදා රැ නවතින්න. දැන් දැක්කා විතරයි බඹදට්ට මේ සුප්පියට ආයෙකෙන්දි ගියා. දැන් මේ පාරේදී හම්බුණා විතරක් නෙමෙයි රැ නිදහසේ ඉන්න කියලා ආපුවා මේකෙත් ඉන්නවනේ. දැන් ආයෙ සුප්පිය බනිනවා. බුදුහාමුදුරුවන්ටයි සංඝ රත්නයටයි. බඹදත් ගුණ කියනවා. බඹදත් ගුණ කියනවා. පින්නතුනේ අපිට හිතන්න ලස්සන දෙයක් තියෙනවා. මම ඒකයි මේ දේශනාව ඔබට කියන්නේ. දැන් බලන්න සුප්පිය කියන පරිබ්‍රාජකයාටයි බඹදත් කියන මානවකයාටයි දෙන්නටම මේ ලෝකේ හමු වෙනවා නම් හමු වෙන්න ඕන පරම කල්යාණ මිත්‍රයන් වහන්සේ හමු වෙලා ඉන්නේ දැන්. මේ ලෝකේ පෙන් බඳුනක් පූජා කරගත්තත් එච්චර ඕනෙත් නෑ කියමුකෝ. සදහැ සිතකින් සතුටු සිතින් ගුණ සිහි කරගෙන වැඳගත්තත් පින්නතුනේ මහ පුදුම පිහිටක් තියෙන ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මූණට හමු වෙලා ඉන්නේ දෙන්නටම දැන්. ධර්මයේ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින පැහැදීම අග්‍ර වූ පැහැදීමක් කියලා. ඊළඟට පින්නතුනේ දැකලා හිත සතුටු කරගත්තා නම් පෙර ගමන් ගිහිල්ලා පිළිගත්තා නම් ගෞරවයෙන් වන්දනා කළා නම් පෙන් ටිකක් හරි පූජා කරගත්තා නම් ඒ ශ්‍රද්ධාවන්තයෝ නැමැති ගොවියන්ට පින නැමැති බීජ වපුරා ගන්න හොඳම කුඹුර වෙච්ච මහා සංඝරත්නයටත් මේ දෙන්නටම හමු වෙලා තියෙන්නේ. මහා සංඝරත්නයත් මේ දෙන්නටම හමු වෙලා. දැන් බලන්න හමු වෙනවා නම් දුර්ලභවම හමු වෙන උත්තම රත්නයන් දෙකක් මේ දෙන්නට හමු වෙලා. ධර්මයේ කියන ඔය අග්ගප්පසාද කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ ලෝකේ යම් කිසි කෙනෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ පුද්ගලයෙක් ගැන පැහැදෙනවා නම් ඒ පුද්ගලයෙක් කෙරෙහි පහදින පැහැදීම් අතර යමෙක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදිනවා නම් ඒ පැහැදීම අග්‍ර වූ පැහැදීමක් කියලා. අග්‍ර වූ පැහැදීමක්. අග්‍ර වූ පැහැදීමක් පැහැදුණු කෙනෙකුට තියෙන ලාභය මොකද්ද? ධර්මයේ කියනවා අග්ගේ කෝපන පසන්නේ අග්ග විපාකෝ හෝති. අග්‍ර වූ තැන පැහැදුන වුන්ට අග්‍ර විපාක තියෙනවා. දැන් පහදිනවා නම් ඔන්න උත්තම රත්නේ හමු වෙලා තියෙනවා. අග්‍ර විපාක ලැබෙන පැහැදීමක්. මතක තියාගන්න අච්චර විපත් සසර පුරා කරගෙන ඇවිල්ලා බෙල්ල ළඟට මහ පොළොවේ ගිලිලත් පින්නතුනේ බුදුහාමුදුරෝ දෙසට හැරිලා සරණ ගියපු එකේ පිහිට තමයි මතුපසේ බුදු වෙන්න තියෙන්නේ. ඒක මේක සුළුපටු එතකොට පුණ්‍ය විපාකයක්ද නේ? ඊළඟට ඔය අග්ගප්පසාද සූත්‍රයේ කියනවා කාරණා හතරක් කියනවා. මේ හතරෙන් මම දෙකක් විතරක් කියන්නම්. අනික් හතර මෙතෙන් අදාළ නැති නිසා. කෙටියෙන්ම කිව්වොත් හේතු ප්‍රත්‍යංගෙන් හටගත්තු දෙයක් කෙරෙහි පහදිනවා නම් ඒ පහදින්න ඕන දේ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. ඒ කියන්නේ ධර්ම මාර්ගය ගැන.
හේතු ප්‍රත්‍යයන්ගෙන් අට නොගත්තා වූද ගත්තා වූද ධර්මයන් අතර යමෙක් යමක් කෙරෙහි පහදිනවා නම් විරාග ධර්මය එහෙමත් නැත්නම් නිවන කෙරෙහි පහදින්න ඕන කිව්වා. අන්තිම එක කියනවා මේ ලෝකේ පුද්ගලයන් සමූහයක් කෙරෙහි යමෙක් පහදිනවා නම් ඒ පහදිනවා නම් පහදින්න ඕන අග්‍ර පැහැදීමක් කියනවා සංඝ රත්නයේ කෙරෙහි පහදින පැහැදීම. අග්ගේ කෝපන පසන්නේ අග්ග විපාකෝ හෝති. ඒ අග්‍ර වූ පැහැදීමට ආපු කෙනාට අග්‍ර විපාක තියෙනවම තමයි. මේ බුද්ධ වචනේ. අග්‍ර විපාක තියෙනවා පින්නතුනේ. අග්‍ර විපාක උපද්දවන්න පුළුවන් බුද්ධ රත්නයත් සංඝ රත්නයත් දැන් මේ දෙන්නටම හම්බෙලා. සතුටු සිතින් වැඳලා ඉඳගත්තා නම් ධර්ම රත්නයත් හමු වෙනවද නැද්ද? ධර්ම රත්නයත් හමු වෙනවා. මට මේ කියන්න ඕන කළ එක නෙමෙයි. සුප්පිය පරිබ්‍රාජකයාටත් බඹදත් මානවකයාටත් මෙච්චර උත්තම රත්නයන් දෙකක් එකට මුණ ගැහිලත් මේ දෙන්න වපුරන බීජවල වෙනස බලන්නකෝ. මේ දෙන්න කරගන්න කර්මවල තියෙන වෙනස. එහෙනම් පාඩමක් ඉගෙන ගන්න. අපිට හමු වෙන උත්තම රත්නය කොච්චර උතුම්ද කියන එක මතින් පමණක් අපේ සංසාර ශුද්ධිය හැදෙන්නේ. එහෙනම් මොකද්ද වැදගත්? ඒ හමු වෙන උත්තම රත්නයන් හමු වෙනකොට මගේ සිතිවිලි පාපීද නැද්ද? ඕක තමයි බැරෑරුම්ම දෙය. කුඹුර හොඳටම සරු කුඹුරක් නම් එවන් කුඹුරක වපුරන්නේ වීනම් එහි අස්වැන්නත් බොහොම ඉහළයි. හැබැයි එවන් සරුම කුඹුරක යමෙක් උම්මත්තකෙක් වගේ ඉහින්නේ බජිරි නම් සරු කුඹුරක බජිරි වපුරන කෙනාට බජිරි කොහොමද ලැබෙන්නේ? ඒ නිසා මතක තියාගන්න කුඹුර කොච්චර සරුද ඒ වගේම ඊට වඩා බලන්න වෙනවා එහි මං වපුරන්නේ මොනවද කියලා. සමහර තැන්වල මිනිස්සු හොඳම කුඹුරු හමු වෙච්ච තැන්වල සෞතුම දේවල් වපුරා ගන්නවා. අපිට එළියට පේන්නේ නැහැනේ පින්නතුනේ ಗುಣ. මේක තමයි බැරෑරුම් දෙය. විශේෂයෙන් අද බොහෝ දෙනෙක් වරද්ද ගන්න තැනක් තමයි ස්වාමින් වහන්සේලා ගැන පින්වත්නි කතාව කරන්න ගිහිල්ලා. ස්වාමින් වහන්සේලා අතින් වැරදි වෙන්න පුළුවන්. වැරදි වෙලා තියෙනවා. බුදුහාඳුරන් කාලේ වෙච්ච දේවල් ඇහුවොත් එහෙම පින්නතුනේ ඔයත් පයින්ව ජලාසෙට. අද වෙලා තියෙන. ඒ කාලේ හොඳකට තිබ්බේ Facebook තිබ්බේ නෑ. Facebook තිබුණා නම් බුදුහාමුදුරන්ටත් සෑහෙන අමාරු වෙනවා මීටත් වඩා මං හිතන්නේ. මේ කියන්නේ ඇත්තටම නේද? හිතන්න පින්වත්නි. පින්වත්නි අද Facebook එක තමයි අපේ මහා අධිකරණය වෙලා තියෙන්නේ. ඒක සමාජයක තියෙන ලොකු කඩා වැටීමක ලකුණක් පින්නතුනේ. පුද්ගලයන්ගේ තියෙන පරිකල්පනය, පුද්ගලයන්ගේ තියෙන විමර්ශන ඥානය මේවා හරියට මොට කරලාද මුළු මහත් පරපුර යාන්ත්‍රික වෙලා තියෙන්නේ. මුළු මහත් පරපුර යාන්ත්‍රික වෙලා ඉන්නේ. ඒකට අනාගත දරු පරපුරට විතරක් දොස් කියලා බෑ. මොකද සිල් ගන්න එන අවුරුදු 75 උපාසකම්මලත් දැන් ඉන්නේ ෆෝන් එක අරන්. ඒ නිසා මේක ලේසි නෑ පින්නතුනේ. අපි ඉන්න තැන අපි අද වෙනකොට අපි පවත්වන තැන ලේසි නෑ. ඒක හරි බැරෑරුම්. එතකොට මම මේ කියන්න පින්වත්නි ස්වාමින් වහන්සේලා ගැන වුණත් පින්වත්නි වරදක් දුටුවම අපිට ඇති වෙන්න ඕන මෙත්සිතක්. උන්වහන්සේ
මොනවයින් මොනවා වුණත් අම්මා තාත්තා දාලා ගිහි ගෙදරින් එළියට බහැපු උත්තමේ. අපේ සත්පුරුෂකම කියලා කියන්නේ ඒ මහා අසුචි වලට ආයේ වටන එක නෙමෙයි. වෙච්ච වරදක් හරි තියෙනවා නම් නිවැරදි කරගෙන නිවන කරා උන්වහන්සේට යන්න අපි උදව් කරන එක. සත්පුරුෂ ධර්ම ඒකනේ පින්නත්. ඒතර අපි නිවන් මගේ ඉන්න ශ්‍රාවකයෝ වෙන්නේ එතකොටයි පින්නත්. කිසිදාක හිතක් කඩා ගන්න එපා. මොකද අපිට පිටට පේන්නේ නැහැ ඇතුලේ තියෙන ಗುಣ. දැන් නිකන් හිතන්න ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ කියන්නේ ඊටාම මිටි. අපි කියන්නේ කුරු මිටි. දුරු වර්ණයි. විරූපී. බණ පොතේම කියනවා කෙනෙක් බැලුවොත් වරක් ආයි දෙවනි පාරක් බලන්නේ කියලා. හරි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් කියලා අද අපි දන්නවනේ. හැබැයි අපි දන්නේ නැත්තම් උන්වහන්සේ ඔබේ ගෙදරට වැඩම කළොත් දානෙට අපි උන්වහන්සේට සමීප වෙයිද නොවේද? මේ කියන එක තේරෙනවද පින්නවල? උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා දන්න එක අමතක කරන්නකෝ. ඒ අපි දන්නවනේ දැන්. ඒක අමතක කරලා අපේ ගෙදරට වඩින හාමුදුරුවෝ 19 අතරට ලකුණ්ඨක බද්දිය හාමුදුරුවොත් වැඩම කළොත් විරූපී දුර්වර්ණ කළු කුරුමිටි හාමුදුරුවෝ අපේ සිතේ තියෙන පැහැදීම කොහොම වෙයිද? බොහෝ සෙයින් පහදීද නැත්තම් කුරුමිටි හාමුදුරුවෝ අර කොහෙද කියලාත් අපි යම් යම් වචන හුවමාරු වෙයිද නැද්ද? මොකද හිතෙන්නේ? වේවි නේද? අපි හිත පහදින්නෙත් නැති වෙයි නේද? උන්වහන්සේලා වගේ හාමුදුරුවෝ වැඩ හිටියොත් පන්සලේ ප්‍රධානියා වෙලා ඒ පන්සලට ලොකු සෙනගකුත් එන්නේ නැති වෙයි නේද? ස්ථිරවම එකක් දන්නවා ටීවී එකේ නම් ජීවිතේට බණක් හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මේ කියන්නේ සෙනහවට නෙමෙයි, ඒක තමයි ඇත්ත පින්නුතර. හැබැයි උන්වහන්සේ මංජුස්වර ඇති භික්ෂුන් අතර අග්‍රයි. මිහිරිම හඬ ඇති භික්ෂුව. හැබැයි අපි එච්චර අප්‍රසාදයක් හදාගත් උත්තමයා රහතන් වහන්සේ නමක් නා. දැන් දේවදත්ත හාමුදුරුවෝ කොහොම කෙනෙක්ද? හොඳ දේහධාරී පුදුම ලස්සන කෙනෙක්නේ දේවදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේගේ බාහිර හරි ශෝභමානයි. නමුත් ඇතුලාන්තේ කුණු වෙලද නැද්ද? ඇතුලාන්තේ කුණු වුණා. ලකුණ්ඨක බද්දිය හාමුදුරන්ගේ බාහිර රූපේ විකාරයි. විරූපී. නමුත් ඇතුලාන්තේ ශුද්ධයි පින්නතුනේ. ඔය උදාන පාළියේ තියෙනවා පින්නතුනි බද්දිය සූත්‍රය කියලා වෙනම සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ මේ වගේ ධර්ම දේශනා කරනවා මහා සංඝරත්නයේට ඈතින් වඩිනවා එක පැත්තකට ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ. බුදුහාමුදුරන්ට පේනවා. අනික හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ පැත්ත බලාගෙන හින්දා ඒ හාමුදුරුවන්ට පේන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ අහනවා මහණෙනි අර ඈතින් යන කුරුමිටි දුර්වර්ණ විරූපී භික්ෂුව වරක් බැලුවොත් ආයේ කෙනෙක් බලන්නේ නැති අර භික්ෂුව පේනවද කියලා ඇහුවා. හාමුදුරුවෝ හැරිලා බලලා අප්‍රසාදයෙන් කිව්වා එහෙමයි ස්වාමීනි පේනවා. බුදුහාර ඊළඟට මොකද්ද වදාළේ? මහණෙනි ඔය භික්ෂුව ඔහොම වුණාට ඔය භික්ෂුව මහානුභාව සම්පන්නෝ මහිද්దికෝ මහා 이르දිමතෙක්
මහානුභාව සම්පන්න කෙනෙක් ඔය භික්ෂුව සමවැදිච්ච නැති සමාපත්තියක් නැහැ කිව්වා. ওই භික්ෂුව ඔහොම හිටියට සමවැදිච්ච නැති සමාපත්තියක් නැහැ කිව්වා. එතා දන්වැල කඩාගෙන එනවා වගේ ඔය ඉන්නේ සංසාර භව මන්දනේ සිඳගෙන කිව්වා. නිකන් හිතන්න පින්නතුනේ අපි ඉදිරියට හමු වෙන අයගේ ගමනෙන් බිමනෙන් රූපෙන් අපි කොහොමද ඇතුළාන්ත ගුණ හඳුනගන්නේ? නේද? ඒ නිසා හොඳම දේ ඇතුළාන්තේ දරන උතුම් ගුණ උතුම් ධර්ම උතුම් මගඵල එළියට පේන්නේ නැති හින්දා මේ ලෝකේ කිසිවෙකු කෙරෙහිවත් සිතේ අප්‍රසාදයක් හදාගන්න එපා. ගිහි පැවිදි කවුරු ගැනවත් මම මේ මගේ ජීවිතේ පුරුදු කරන දේ ඔබට කියන්න. නැත්තම් මං කියන්නේ කිසිවෙකු කෙරෙහිවත් අප්‍රසාදයක් අපි හදාගන්න හොඳ නැහැ. එයාලා ළඟත් උදාර මොකක් හරි ගුණයක් තියෙනවා. එතකොට එනිසයි කියන්නේ අපිට හමු වෙන උත්තම රත්නය වෙන්න පුළුවන්. නමුත් අපි එතනදී අපේ සිත පාපී වුණොත් පින්නතුනේ ඒ හොඳම කුඹුරේ අපි වපුරන්නේ එතන ඉඳලා බචිරි. අපිට හමු වෙන රත්නය උත්තම රත්නයක් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී අපේ සිතිවිලි කල්යාණ වෙන්න ඕනනේ. අපේ සිතිවිලි කුසල් පැත්තේ වෙන්න ඕනේ. එතකොට තමයි ඒකේ අපි හොඳ වී වපුරන්නේ. සමහර විටකදී ගෙදරට හාමුදුර නමක් වඩිනවා දුර තියා දැක්කොත් කෙනෙකුට පින්නතුනේ ජීවිතේ රජකම ලැබුණා වගේ සතුටක් හිතෙන්න පුළුවන්. අනේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් දැකලා හිත පහන් වුණොත් මට ඒකෙත් ආනිසංස තියෙනවා. ඉදිරියට පැනලා පිළිගන්න ගියොත් ඒකට වෙනම ආනිසංස තියෙනවා. ගෞරවයෙන් වැඳගත්තුත් වෙනම ආනිසංස තියෙනවා. ඔය එකකටවත් රුපියලක්වත් වියදම් වෙන්නේ නැහැ නේ. දැකලා හිත සතුටු කරගන්න, ඉස්සරහට ගිහිල්ලා පිළිගන්න, වඳින්න, ගෙදර තියෙන හොඳ ආසනයක් පනවන්න සල්ලි යනවද? සල්ලි යන්නේ නැහැ. හැබැයි මේ හාමුදුරුව මොනවටද දන්නේ ඉන්නේ කියලා සල්ලි පැත්තෙන් බලපු ගමන් දැකලා හිත පහදව ගන්න පිනක් නැහැ. වඳින පින රැස් කරගන්නත් නැහැ. පෙර ගමන් කරපු එකේ ආනිසංස ලබන්නත් නැහැ. බලන්න පින්නත් සිද්ධ වෙන අලාභයක තරම. එකම බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් දැක්කම කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද දන්නේ වඩින්නේ මොනවා ඉල්ලන්නද දන්නේ කියලා කෙනෙක්ගේ හිතේ අපහැදීමක් හදාගන්නත් පුළුවන්. හැබැයි තව කෙනෙකුට මහ පුදුම සතුටක් දැනෙන්නත් පුළුවන්. ඒ ඇතුළාන්තයේ ඇතිවෙච්ච తত্ত্বය අනුව රැස් කරන කර්මය කළු හෝ සුදු හෝ වෙනවා. පැහැදිලිද? තමන්ගේ සිතුවිලි කළුයි නම් මොන පැතුම් සුදු පැත්තට පැතුවත් වෙයිද? වෙන්නේ නැහැ. සිතුවිලි අඳුරුයි නම් සිතුවිලි කළුයි නම් එහි කර්මය කළුයි, විපාකය දුකයි. සිතුවිලි සුදුයි නම් කර්මය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. කර්මය කියන්නේ අපේ සිතුවිලි. ඒ සිතුවිලි සුදුයි නම් සුදු සිතුවිලි හදන්නේ සුදු කර්ම. සුදු කර්මවල විපාකේ සැපයි. දැන් හාමුදුරුවෝ එකතු වෙලා කතා වෙනවා. බලන්නකෝ අපි සරණ ගිය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ පුදුමයිනේ. ඇයි? පුද්ගලයාගෙන් පුද්ගලයට තියෙන චරිතවල වෙනස්කම කොච්චර ලස්සනද බුදුහාමුදුරුවෝ අපිට දේශනා කළාද? ඇත්තට මේ බුද්ධ ඥානේ නම් අසිරිමත් කියලා බුදුහාමුදුරුවෝ ගැන කතා වෙනවා. ඇයි දැන් එකට ආපු බඹදත් ගුණ කියනවා සුප්පිය බනිනවා. එහෙම තැන් තියෙනවා පින්නතුනේ. අපි හිතන්නේ නැති සමහර තැන්වල අපිත් ඒ වගේ තැන්වල හිර වෙනවා. මගේ කල්යාණ මිත්‍ර සන්හන්සේ නමක් හිටියා රත්මලානේ. විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ. පදුම හාමුදුරුවෝ කියලා. හාමුදුරුවෝ
එදා ඒ පන්සලේ තවත් දායක ගෙදරක පිරිතක්. හාමුදුරුවෝ පාන්දර 4ට විතර තමයි ඇවිල්ලා තියෙන්නේ පන්සලට. දැන් CCTV කැමරාත් ඒ පැත්තේ තියෙනවා හැම පන්සලකම දාලා. උදේ ගෙනල්ලා දානේ උපාසකම්ම කෙනෙක් උදේ නෙමෙයි දහවලේ දැන් පාන්දර ඇවිල්ලා හාමුදුරුවෝ දවල් ටිකක් සැතපිලා. දහවලේ උපාසකම්ම කෙනෙක් මොකක් හරි එකකට ඇවිල්ලා හාමුදුරුවනේ කියලා දෙපාරක් තුන් පාරක් එක පිට කතා කළා. දැන් මේ හාමුදුරුවෝ පිරිතට ගිහිල්ලා ඇවිල්ලා ඩිංගක් හාන්සි වෙච්ච වෙලාව ඒත් CCTV කැමරා එකෙන් බලපුවම උපාසකම්ම කෙනෙක් අඳුරනවා කවුද කියලා දන්නවනේ. දොර අරින්න ඇවිල්ලා අත තියනකොටම දොරට එළියෙන් ඇහෙනවා මේකු මැරිලාද? මේකු මැරිලාද කියලා. ඉතින් දෙපාර කතා කළා නෑනේ. දැන් මට කියනවා මයි කල්යාණ මිත්‍ර පදුම හාමුදුරුවනේ ඒ වෙලාවේ මම පත් වෙච්ච අසීරුව. දැන් මේක දොර අරින්න නැතුව ඉන්නත් බෑ. ඒ කියලා දැන් දොර අරින්නද? දැන් දොර අරින්නත් බෑ. එතකොට උපාසකම්ම දැනගන්නවා මේක හාමුදුරුවන්ට ඇහුණා කියලා. බලන්න මෙච්චර වචනයක් කියත් මට ඒ හාමුදුරුව ගැන හිතුනේ. ඒ හාමුදුරුව ඒත් හිතනවනේ අර උපාසකම්මට පීඩාවක් වෙන්නේ නැති වෙන්න. නැත්තම් දොර ඇරලා අහන්න තිබුණ මොකක්ද අම්මා ඒ කිව්ව කතාව. කිව්වනම් අර උපාසකම්ම පන්සලට එන අන්තිම දවස වෙනවනේ. නේ? හැබැයි මෙච්චර හරියක් මේ හාමුදුරුවන්ට කියලත් ඒත් ඒ හාමුදුරුව කල්පනා කරනවා උපාසකම්මගේ හිතට පීඩාවක් නොවෙන්න. මේ ಗುಣ මිනිස්සු අතර තියෙනවද? අරයා මෙහෙම ඔයාට කිව්වා නම් ඒ වෙලාවෙමනේ හොයාගෙන යන්නේ. හාමුදුරුවන්ගේ වෙනස තමයි කවදාවත් එහෙම නැහැ පින්නතුනේ. ඕක තමයි සිවුර පෙරවන දවසේම අපිට ලැබිච්ච බුදුහාමුදුරුවන්ගේ විනය. මහානකම කියන්නේ ඒක. අදටත් ඒවා තියෙනවා පින්නතුනේ. සරියුත් ආරංගේ පිට මැදට ගහපු උපාසකයාගේ බමුණගේ ගෙදරට බුදුහාමුදුරු මේ සරියුත් හාමුදුරු දානවල් දන්න වැඩියේ නැද්ද එදාම? එදාම වැඩියා. මිනිස්සු ගමේ එකතු වුණාම ඒ බමුණට ගහන්න බේරගත්තේ කවුද? සරියුත් හාමුදුරුවනේ. ඒ බණ කතාව කියවලා පදුම හාමුදුරුවන්ගේ කතාව අහපුවම මට හිතුණා අද කාලේ කෙලෙස් නැසලා නැතත් පදුම හාමුදුරුව සාරිපුත්තයන් වහන්සේ නමක් කියලා. බලන්න කෙලෙස් නැසලා නැතත් ඒ ගුණය බලන්න දරපු එක. ඒකයි කියන්නේ අපි හිතන් නැති සියුම් ගුණ අදටත් උත්තමයෝ ළඟ තියෙනවා පින්නතුනේ. අදටත් උත්තමයෝ ළඟ තියෙනවා. ඒවා ජීවිතවල අපි තියෙනවා. දැන් මම පැවිදි වෙනකොට මට කිව්වනේ කෙලින්ම ඕක මහණ වුණාට අවුරුදු 2යි ඉන්නේ කිව්වා. අන්තිමේදී එයාගේ නෝනා මැරිලා 7 දවසේ බණට ගියෙත් මං 3 මාසේ බණට ගියෙත් මං අවුරුද්දේ බණට ගියෙත් මං. හැබැයි අදටවත් ඒ කතාව මම දන්න වග එයා දන්නේ. ඒ තමයි අපේ මහානකම. ඒ තමයි අපේ මහානකම. එතන තමයි පුහුණුව තියෙන්නේ. එහෙම කෙනාටත් රිදෙන්න වචනයක් නොකිය ලස්සනට බණපදයක් කියලා ඉන්න පුළුවන් නම් මම මහානකම ඇතුලේ සමත්. ජීවිතේ කියන්නේ පින්නතුනේ අපි හිතන පැත්තේ තියෙන එකක් නෙමෙයි. ඉතින් දැන් සුප්පිය බනිනවා, බඹදත් ගුණ කියනවා. බුදුහාමුදුරුවෝ ගැන කතා වෙනකොට බුදුහාමුදුරුවෝ මෙතෙන්ට වැඩම කරලා ඇහුවා මහණෙනි මං එනකොට මොකක් ගැනද කතාව? මං ආපු එකකින්ද කඩාකප්පල්ුනේ මොකද්ද කියලා ඇහුවා කතාව. නෑ ස්වාමීනි ඔබ වහන්සේ ගැනම තමයි. මං ගැන මොකද්ද? ඔබ වහන්සේ පුද්ගලයාගෙන් පුද්ගලයට කොච්චර
කොච්චර වෙනස්ද කියලා බුදුහාමුදුරනේ දේශනා කළානේ පරම සත්‍යයි. මේ සුප්පිය අපිට බනිනවා බඹදත් ಗುಣ කියනවා කිව්වා. බුදුහාරෝ ඒ වෙලාවේ ලස්සන අවවාදයක් කළා. මහණෙනි මට හෝ ඒ කියන්නේ තථාගතයන් වහන්සේට හෝ ධර්මයට හෝ සංඝ රත්නයට හෝ යමෙක් මේ ලෝකයේ ಗುಣ කියනවා නම් මේ ලෝකේ ಗುಣ කියනවා නම් මේ ලෝකේ යමෙක් අගුණ කියනවා නම් අවන්නං වාසති බුදුහාමුදුරුවන්ට හරි ධර්මයට හරි සංඝ රත්නයට හරි දොස් කියනවා කවුරු හරි අපි හිතමු බුදුහාර දේශනා කරන දැන් සූත්‍රය ඉස්සරහට යන්න කලින් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම් ඔබ ඉන්න තැනක කවුරු හරි රත්නත්‍රයට දොස් කිව්වොත් ඔබට මොකක් වෙයිද ඔබට මොකක් වෙයිද තරහ යනවා බුදුහාමුදුරුවන්ට බැන්න හින්දයි තරහ ගියනේ මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා දැන් බුදුහාමුදුරුවන්ට දොස් කිව්ව නිසායි මට තරහ ගියේ කිව්වොත් ඒ තරහ ගියපු එක කුසල් පැත්තට වැටෙයිද අකුසල් පැත්තට වැටෙයිද අකුසල් පැත්තට තමයි ඒත් ඒක කුසල් වෙන්නේ ධර්මයට දොස් කියපු හින්දායි මට කේන්ති ගියේ කිව්වොත් මතක තියාගන්න ඒක එහෙමයි කියලා ඒක කුසල් පැත්තට වැටෙන්නේ නෑ ඒක අකුසල්ම තමයි බුදුහාමුදුරෝ නම් වදාළේ මට හෝ ධර්මයට හෝ සංඝ රත්නයට හෝ මහණෙනි යමෙක් දොස් කිව්වොත් එවන් තැනකදීවත් නුඹලා න ආඝාතෝ හිතේ ද්වේෂයක් ඇති කරගන්න එපා න අපච්චයෝ සිතේ නොසතුටක් ඇති කරගන්න එපා න චේතසෝ අනබිරද්ධිකරණියෝ ගැටෙන සහිත බවක් සිතේ අසතුටු භාවයක් ඇති කරගන්න එපා ඇයි මට බැන්න කියලා හරි ධර්මයට බැන්න කියලා හරි සංඝ රත්නයට බැන්න කියලා හරි නුඹලා ගැටුනොත් නොසතුටු සිතක් ඇති කරගත්තොත් ද්වේෂයක් ඇති කරගත්තොත් මහණෙනි එහි අන්තරාව නුඹලගේ මගපළවලටම තමයි කිව්වා. එහෙනම් අපේ තථාගත බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තුනේ කොහොම ශ්‍රාවකෙක්ද කියලා ඇහුවොත් රත්නත්‍රයට දොස් කියනකොට මට මරාගෙන මැරෙන්න පුළුවන් කියන ශ්‍රාවකෙක් බුදුවරු බලාපොරොත්තුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ කොහොම ශ්‍රාවකෙක්ද? රත්නත්‍රයට දොස් කිව්වත් කේන්ති අරගෙන මගපල නැති කරගන්න නැති ධර්මයෙන් පිරිහෙන්නේ නැති කුසලයෙන් විසි වෙලා අකුසලයට වැටෙන්නේ නැති ශ්‍රාවකත්වයක්. දැන් පීරිසකෝප්පේ කැඩුනත් පින්නතුනේ කේන්ති අරගෙන සාහසික ම්ලේච්චයෝ වගේ කෑග ගහ පුංචි වැටෙන්නටත් පින්නතුනේ මහා මරාගෙන පින්නතුනේ වචන නැමැති කෙටේරියෙන් ඉවරයක් නැතුව එකිනෙකට කොටා ගන්න ලෝකෙ මිනිස්සු අපිත් හොඳ බෞද්ධයෝ තමයි කියලා කෑ ගහනකොට ලෝකේ ඉස්සරහා මොන ශ්‍රාවකකමක් ගැනද මේ කියන්නේ? මොකක් ගැනද කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. බුදුහාරන්ගේ ශ්‍රාවකයා එහෙම ම්ලේච්චෙක් නෙවෙයි. බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයා ම්ලේච්චෙක් නම් ඒ ශ්‍රාවකයා හදපු දහම නිවන දහමක් වෙන්න ඕනද මිනිස්සුන් අවුලන දහමක් වෙන්න ඕනද? අවුලන දහමක් වෙන්න ඕනනේ. එහෙම දහමක් දේශපු ශාස්ත්‍රූරයා. දැන් එහෙනම් ඔබේ හැසිරීම ම්ලේච්චයි නම් සාහසිකයි නම් නොසන්සුන් නම් ප්‍රාථමිකයි නම් ඔබ මොනතරම් දේවල් කිව්වත් පින්නත මතක තියාගන්න ඔබ කරන කියන දේ අනුව ඔබ සරණ ගිය එක්ක බුදුහාමුදුරුවන්ට නින්දාවක් එකතු වෙනවා එක්ක ප්‍රශංසාවක් එකතු වෙනවා. ජීවිතේ අපි පුහුණුවක් හදාගමු
බුදුහාමුදුරුවන්ට නින්දා උපද්දවන්නේ නැති මිනිහෙක් වෙනවා කියලා. දැන් මම ඔබ ඉදිරියේ හැසිරෙන්නේ ලැජ්ජා බය නැති ම්ලේච්ඡයෙක් වගේ නම් ලෝකෙ මිනිස්සු කියන්නේ දෝම් බුදුහාරන්ගේ ශ්‍රාවකයෝ. එතකොට බුදුහාරන්ට නින්දාවක් ගිහිල්ලා නැද්ද? නින්දාවක් නේ. ඒ නිසා ජීවිතේ කිසිදාක අපි වෙනුවෙන් දීපංකර පාදමූලයේ අතටපත් වෙච්ච නිවන අතෑරලා ලෝතුරා බුදු වෙච්ච බුදුහාඳුරන්ට නින්දා උපද්දවන්න එපා පින්නතුනේ. නිර්වුල් ජීවිතයක් ටිකෙන් ටික හදමු. ජීවිතයේ දොස් සහිත පැවැත්මකින් බුදුවරුන්ට කොහොමද ප්‍රශංසාව උපද්දවන්නේ අපි? ඊළඟට බුදුහාමුදුරුවෝ අදාළ මේ ලෝකේ යමෙක් ඔබ වහන්සේලාට හරි බුදුරජාණන් වහන්සේට හරි ධර්මයට හරි ಗುಣ කියයි. ಗುಣ කිව්වහමත් න ආනන්දෝ ලොකුවට සතුටු වෙන්න එපා කිව්වා. න සෝමනස්සං ලොකුවට සොම්නස් වෙන්න එපා කිව්වා. න චේතසෝ උබ්බිලාවිතත්තං කරණීයං සිත ඉල්පෙන්න මට්ටමට එන්න එපා කිව්වා. සිත ඉල්පෙන මට්ටම කියන්නේ අපේ වචනෙන් කිව්වොත් මේ කිව්වේ වැඩි උඩ යන්න එපා කියලා. ඇයි ඒ? ಗುಣ කිව්වයි කියලා යමෙක් උද්දාම වෙනවා නම් උඩ යනවා නම් මානෙ ඇති කර ගන්නවා නම් ඒකේ අනතුරත් නුඹලගේ මගපළවලටම තමයි කිව්වා. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාගේ ජීවිත පැවැත්ම කොහොම වෙන්න ඕනද කියලා? නින්දා ආවා කියලා කඩන් වැටිල්ලකුත් නැහැ. ප්‍රශංසාව කියලා උඩ යන ගතියකුත් නැහැ. හැම වෙලාවෙම එයා ඉන්නේ එක තැනක. තමන්ගේ කෙලෙස් දුරු කරමින් අකුසල් බැහැර කරමින් ඒක තමයි යාගේ ප්‍රතිපදාව. සැබවින්ම අරමුණ යමෙකුට ඔබට වුණත් මට වුණත් ඇත්තටම අපිට ඕන මේ බුද්ධ ශාසනය ඇතුලේ අකුසල් දුරු කරන්න නම් කුසල් වඩන්න නම් කෙලෙස් වලින් මිදෙන්න නම් නින්දා ඉදිරියේ මොකටද අපි ගැටෙන්නේ? ප්‍රශංසා ඉදිරියේ අපි මොකටද උඩ යන්නේ? ඔය දෙකම අපේ මාවතේ ඒවා අපේ මාවතේ කොටස් නෙමෙයි. හැම මොහොතකම නැවත කියනවා ලැබෙන්නේ නින්දා වුණත් ප්‍රශංසා වුණත් ඔය මොනවා වුණත් තමන් බලන්න තමන්ගේ අතුලාන්තය දූෂිත වෙනවද පිරිසිදු වෙනවද කියලා. මොකද ඔබව සුද්ධ කරන්න වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. ඔබව කිලුටු කරන්න වෙන කෙනෙකුටත් බෑ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤෝ අඤ්ඤං විසෝදේ. පිරිසිදු බව හෝ දූෂණය වීම කියන දෙකම තියෙන්නේ අනුන් මත නෙවෙයි තමන් අතේ. ඒ දහම ජීවිතේ අපි පුරුදු කරන්න පටන් ගමු. ඒ සඳහා මේ දේශනාව ඔබට උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමා කරනවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කමේ දායකත්වය තෙල්දෙනිය වැල්ලේ තොට පදිංචි අබේරත්න බණ්ඩාර තෙන්නකෝන් මහත්මාණන් රේණුකා අබේරත්න මහත්මිය කියන දෙපළ ඇතුළු පවුලේ පින්නතුන් විසින් ධර්මින් කටයුතු කරනවා. අරමුණු වශයෙන් එම දෙපළටත් සුජීවත්ව සිටින පී.කේ තෙන්නකෝන් මෑණියන්ටත් සජිත් කනිෂ්ක නේපාලි සචිනි යන දූ දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශ්වයේ මියගේ දෙමව්පියන් සහෝදර ඥාති හිතයිෂී හැම දෙනාටත් මේ උදාරතර වූ පිංපෙත් ලැබේවා කියලා පුණ්‍ය ආනුමෝදනා කරනවා. දේශකයාණන් වහන්සේටත් විහාරවාසී මහා සංඝරත්නයටත් ආධාර උපකාර කළා වූද මේ පින්කම ශෝභමාන කරන්නට ශක්තිය දුන්නා වූද උදව් උපකාර වුණා වූද සෑම සියලු පින් කැමැති සත්පුරුෂයන්ටත් මේ පින් කුසල් සමව අත්වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා.
පින්තුනි රැස් කරගත් උදාාරතර වූ පුණ්‍ය සම්පත් දායකත්වයේ දරන පින්වතුන්ගේ නමින් නිදන ප්‍රාප්ත මව් දෙමව්පියන් ඇතුළු කොට ඇති මියගිය සියලු ඥාතීන්ටත් එසේම මේ ඉපැරණි විහාර එදා ඉදිකොට සංවර්ධනය කළ දායකත්වයේ දරූ සියලු දායක කාරකාදීන්ටත් පින්වත් ඔබ නමින් නිදන ප්‍රාප්ත සියලුම ඥාතීන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනා දුකෙන් අත මිදේවා සැපතට පැමිණෙත්වා ජාත්‍යාදී දුකින් අත මිදී උතුම් නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. එසේම දේශනා විදායකත්වයේ දරූ අබේරත්න බණ්ඩාර තෙන්නකෝන් මහත්මාණන් රේණුකා බේරත්න මහත්මිය ආදී කොට ඇති පවුලේ සුජීවත්ව ඉන්න මෑණියන් දුවා දරුවන් ආදී කොට ඇති සෑම සියලු දෙනාටම සියලු සිත ශාන්තිය වේවා ත්‍රිවිධ රත්න අනන්ත ආශිර්වාදයක් දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආධාරයත් නිතතින් ලැබේවා. එම පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනය සැප ජීවනයේ සැලසේවා. යහපත් කටයුතු සඵලව යහපත් චිත්ත සංකල්පනාවෝ සමෘද්ධ වෙත්වා. ගුණ පිළිවෙද්ද සුවසේ පිරේවා. ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසත් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින සියලු දෙවියන්ටත් මේ පින් පඳුරු වේවා. දෙවියෝ දිව්‍ය අසීසුරින් අනන්ත අපමණ වැඩිත්වා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදීව ගුණ පිළිවෙත් පුරණ ගිහි පැවිදි සාදු ජනයා දෙවියන් විසින් එහෙන් ආරක්ෂා කෙරෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම මේ කුසල බලයෙන් දෙවියන්ටත් ලැබේවා කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. කවුරුත් ආශිර්වාද කරන තුරු වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු